ආණ්ඩුව මේ රටේ ජනතාවට දුන්න පොරොන්දු වලට සැලකිල්ලක් නොදක්වා යන දේශපාලන ගමනක ඉන්නේ. ඒ නිසා ඒ ගමනින් මිදෙන්නට, ඒ ගමනින් මග ඇරලා යන්නට ආණ්ඩුවට අයිතියක් නැහැ, ආණ්ඩුවට යුතුයකමක් නැහැ. අපි දන්නවා ආණ්ඩුව මේ යන්නේ IMF යෝජනා මාලාව ඇතුලේ, IMF වැඩපිළිවෙල ඇතුලේ. මේ වැඩපිළිවෙල තමයි මේ ව්‍යසනයේ බරපතලම පංගුකාරයෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා. පරිසරය පිළිබඳ මේ නොතක වාණිජ සංවර්ධන උපායන් යොමු කිරීම ඇතුළේ වෙන විනාශයන් තමයි අද මේ රටේ ජනතාවට අත්විඳින්නට වෙලා තියෙන්නේ. ඒ නිසා අපි යෝජනා කරන ආණ්ඩුවට විතරක් නෙමෙයි, මේ රටේ සියලුම සංවිධාන වලට, රාජ්‍ය නොවන සංවිධාන වලට පවා අපි යෝජනා කරනවා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය අහෝසි කරන්නට කියන කැම්පේන් එක අපි මේ ව්‍යසනය ඇතුලේ අපි මතු කළ යුතු වෙනවා. මේ රාජ්‍යයට විතරක් නෙවෙයි, රජය විසින් මග්නේ නැත්තම් අපි ජාත්‍යන්තරවම මේ කැම්පේන් එක මෙහෙවන්නට වෙනවා. අපිට IMF ණය අහෝසි කරන්නට කියන යෝජනාව අපිට කරන්නට වෙනවා. ඒ සඳහා අපිට උද්ඝෝෂණික මට්ටමින් මේ IMF ණය අහෝසි කිරීමේ කැම්පේන් එක අපි පෙරට ගන්නට අපිට කටයුතු සකස් කළ යුතු වෙනවා. මොකද මේක ඇතුලේ තමයි මේ ව්‍යසනයේ වැඩි හිමිකාරීත්වයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවලට. දැන් අපි කියනවා ආණ්ඩුවට මේ ව්‍යසනයේ ප්‍රයෝජනයට ගන්න එපා. දැනට තියෙන මේ IMF ඇතුළු ලෝකයට ණය වෙලා තියෙන ණයකන්ද තවත් ඊළට ගෙනියන්නට බිලියන 40-45 දක්වා ඔසවන්නට, මේ ණයකන්ද ඔසවන්නට මේ ව්‍යසනයේ ප්‍රයෝජනයට ගන්න එපා. මේ ලැබෙන උපකාර නැත්නම් උදව් අපි මුළුමනින්ම අපි යොමු කරන්නට ඕනේ. ඉන්දියාව වෙන්නට පුළුවන්, ඇමරිකාව වෙන්නට පුළුවන්, ඕස්ට්‍රේලියාව වෙන්නට පුළුවන්. අපිට මොන විදිහේ ආධාරයන්, මූල්‍යමය සහ ද්‍රව්‍යමය වශයෙන් ආධාරයන් කළත් අපි මූලිකව මේ රටේ ජනතාවට මේ ඉරණම අත් කරලා දීලා තියෙන IMF යෝජනා ප්‍රමුඛව ඊළඟට මේ ණය මුදල අහෝසි කිරීම සඳහා, ණය කන්ද ඉවත් කරවා ගැනීම සඳහා අපි මැදිහත් වීමට මේ ආණ්ඩුව ප්‍රමුඛව මේ ආණ්ඩුව කටයුතු කළ යුතු කියන යෝජනාවත් අපි මේ අතරේ කරනවා.